හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයාලට ගෙනලා තින්නේ Granny game එක. ඉතින් ඔයාලා දන්නවා මේකේ ඩිෆිකල්ට් නම් ඉතින් ගේමක්ම නෑ. අපි ඉතින් මුලින් ඉඳන් ගහමු. ඊසි තමයි තියෙන්නේ quality එක. ඔව් දැම්මා අපි කන්ටිනියු දෙමු. ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් Granny game එක ඉතින් ලෝකෙම ගහනවත් දන්නේ නැහැ. මම දන්න තරමින් ලංකාවේ නම් ගොඩක් අය ඉතින් ගහනවා. ලෝකෙම ගහනවා කියලා මට නම් දන්නේ නැහැ. ඉතින් මම ලෝකයක් නෙමෙයි. මේ ගේම් එක ඉතින් අපිව හිර කරන් තමයි තියෙන්නේ. මම පොඩ්ඩක් YouTube එකේ හොයලා බැලුවා මේ ගේම් එකේ කලින් එකෙක් ඉඳලා තියෙනවා. ඒ ඉඳපු එක කොහොම හරි පැන ගන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් හරියට නැති සීන් එකක් තමයි තියෙන්නේ. කොහොම හරි ඌ දවස් 5ම ඉඳලා ඌ මැරලා තියෙනවා. ඔයාලට ගණිලා කාමරේ බේස්මන්ට් එකක් තියෙන ගණින් කාමරේ ඒකෙන් ඔයාලට හොයාගන්න පුළුවන් මිනිහ ඉන්නවා. ඉතින් මේ මං කරන්න යන්නේ ග්ලිච් එකක්. මේකෙන් වෙන්නේ අපිව තව ටිකක් ෆාස්ට් වෙන එක. ඔයාලා මේ ඇඳ යට යන බටන් එකයි මේ නැමෙන්න බටන් එකයි දෙකම එකපාර ඔබන්න. එතකොට මෙන්න මේ වගේ චුට්ටක් ෆාස්ට් වෙනවා ගන්න මේක. අපි ඉතින් ගැනීම පොඩ්ඩක් නොමග යමු. හැමදාම කරන එකනේ. එකයි එකක් ඇති වගේ. අඩි සද්දයක් ඇහුණා. අන්න අරිනවා දොර. ආය යනවා. අනේ මෙතන ඉන්නේ guys. අන්න හරි. හරි ගැනියෝ. හරි ගැනියෝම අපුදේ. guys ඉතින් මං කෙලින්ම යන්නේ උඩට. මොකද මට හිතෙනවා මේක ඔයාලට ගේන්න ඕනේ කියලා. හරි. හරි. මේ guys ඉතින් කලින් ගහපු පැටර්න් එකක් නෙමෙයි පැටර්න් එක කොහොමද පැටර්න් හයන්නේ තියෙන්නේ. මම කලින් එක සැරයක් මේ ගැහුවා. ඒකේ මම ගෙදරින් ගියා guys. ඉතින් මේ ගිය විදිහට තමයි මම කොහොමවත් ගහන්න හදන්නේ බලමු. මම ඉතින් ග්‍රැනිත් එනවා. මම ඉතින් ටග් ගාලා ඔයාලට කියලා දෙන්නම්. මම මේ ගහන තැන ඔයාලගේ බඩු ටික තියෙනවා කියන්නේ අනිවාර්යෙන් ඉතින් තියෙනවම තමයි. ඔයාලා ලේසියෙන් යන්න පුළුවන්. ආයේ පැටර්න් හොය හොය ඉන්න ඕනේ නැහැ. ඔයාලා කියන්නේ යන එකේ බඩු ටික විතරක් දැනගත්තාම ඇති පැටර්න් හොයන්න යන්න ඕනේ නැහැ. තියෙන තැන් ටික කොහොමද guys මම අර තියෙන තැන් ටික විතරයි පොඩ්ඩක් බලන්නේ. දැන් ඉතින් පැටර්න් වලට ගහන්න ඕනෙත් නැහැ. වැඩේ කියන්නේ මේකේ මං හිතන්නේ මකුළු ආච්චි ගාවටත් යන්න තියෙනවා. එයා ගාවට යන ගමන් පොඩ්ඩක් ඉතින් අවුල්. කවන්නේ අපි යමු. ග්‍රැනි යනවා. මෙතන guys තියෙනවා කාර් කී එක. ඉතින් අද අපි කාර් එකෙන් තමයි පයින් යන්නේ. හරි. සද්දයක් එනවා දැන් ග්‍රැනි ඉන්න ඕනේ. දැන් කොහොමද එනවා? කෝ ග්‍රැනි මෙන් ඇවිල්ලා guys. දෙයිද කියන්නේ? මම දුන්නත් එකයි මෙතත් ඵලයක් නෙමෙයි. අන්න ඉතින් guys පහලට වැටුණා. ඒක නම් මගේ මූඩකමක්. කවන්නේ දැන් ග්‍රැනි ඉන්නේ. කෝ ග්‍රැනි අන්න ග්‍රැනිනෝ ටග් ගාලා guys. මෙන්න මෙතන තියෙනවා ඔයාලා දන්නවා මේ රහස් දොර. ඉතින් මේකෙන් ගිහිල්ලා තියෙනවා අර මෙන්න මෙහෙට මේ තියෙන බේස්මන්ට් එකක් එළියේ තියෙන. අන්න ඒකේ මෙන්න මේ හරිය තියෙන්න ඕනේ පෙට්‍රල් කෑන් එක. ආන් ගයිස් මේ පෙට්‍රල් කෑන් එක තියෙනවා. ඉතින් ඒක ගන්න. ඒක අපිට වැදගත් වෙනවා. දාන්න පොඩි සද්දයක්. ගෙනියන ගන්නත් එපේ. නැත්තම් කොයි විලේ කිලිද කියන්න බෑ. ඉතින් අපි ගෙනියු දෙන්න ගෙන්නගමු. ආවද කියලා බලන්න දෙයක් නැහැ. ඉතින් යා කොහොමද ඉතින් එනවා. ඒකිට ඉතින් සද්දයක් තිබ්බත් ඇති guys. කඩාගෙන හරි එනවා. ඉතින් අපි සද්දයක් නැතුව දැන් මෙහෙන් යනවා. ආන් දුර අරනවා එනවා. අන්න දුර හැරියා. එයිද කියන්නේ නැහැ නේ මේ පැත්තට. පොඩ්ඩක් හැංගිලා බලාගෙන ඉමු. ඉතින් guys ග්‍රැනි දැන් එන්න ඕනේ. මොකද මං අර තෙල් කෑන් එක දැම්මනේ ෂොට් ගන්න හදන තැනට. ඉතින් කෝයා මෙන්න මේකේ තියෙනවා guys මම හිතන්නේ ඔය වෙපන් කී එක. ඒක අපිට ඕනේ. ඒකෙන් තියෙන පොඩි වැඩක් කරගන්න. මෙන්න මෙතන මේ දුර තියෙන්නේ. අන්න ඒක අරගෙන අතුරු ගන්න ඕනේ. ඒකට නියන ඕනේ අපිට.
ඊයන අරගෙන තියෙනවා පොඩි වැඩක්. එකක් මම ඔයාලට පෙන්නන්නම්. මේ ගණී නෑනේ. මේ ගණී ආවම දැන්න. ගණී නම ආපුදින් ගණී නම ගන්න පුළුවන්. දාගමු. ගණී නම ඉතින් ගණී නෑ තව. යන්නත් බෑ ගයිස්. මේ කීයද කියලා බෑ. ඉතින් අපිට මේ කෝණේ දැන් උඩ තට්ටුවට කෙලින්ම යමු අපි. මෙන්න මේ එන්ජින් පාර්ට් එක හයි කරලා මේක හයි කරන් තියෙනවා. අඬුව යතුරක් එන්නේ. යතුර ගන්න තමයි ඉතින් අපි යන්න ඕනේ. යන්න තියෙන්නේ මේ ගණීනේ. ගයිස් යන්න බෑ මොකද ගණී හිටියොත් එහෙම ඉවරයි ඉතින්. ඒ මොකක්ද? දැන් නම් ගණී එනවා ගයිස්. මට 100% දැන් ගණී එනවා. මොකද තරහවුම් සද්දේ ගණී එන්නේ නැහැ කියන්නේ ඒක ලෝක පුදුමයක්. එනවා ගණී ඔයාලට අඩි සද්දෙත් ඇහෙන්නේදී. හායි ගණී. ඉතින් මම මෙතන ඉන්නේ. පුළුවන් නම් ඒත් අල්ලගනින්. මේ උඹට පුළුවන් ද බා එච්චර දෙයක් තෝ ඇවිදින ගාතේ බලපන්. අනේ උඹේදී හඳ පායයි මයි යනවා ගයිස්. ඉතින් උඩ තට්ටුවට ටක් ගාලා ගණී එන්න කලින් ඌ ගෙහුවොත් ඉතින් ආයෙ ඉතින් දෙවෙනි දවසක් වෙනකල් බලන් ඉන්න වෙනවා. ටක් ගාලා යන්. අපේ අම්මා විඩි තිබ්බා වගේත් ඇහුණා. දැන් ඉතින් කොහොමද ගණී එනවා. පියන් ගයිස් උඩ තට්ටුවට එනවා නේද? කිසි ප්‍රශ්නයක් නැහැ ගණී ආවත් ඉතින්. දැන් නම් ප්‍රශ්නයක් තියෙන පොඩ්ඩක් හැංගෙමු. මොකද පොඩි සද්දයක් දැම්මම මං ගයිස් ඒ හින්දා දැන් ගණී එනවා. ගණී අන්න එනවා. දැන් උතෙන්ට තමයි ඇවිල්ලා යන්නේ. මොකද අන්තිම පාට මම එතෙන්ට පොඩි සද්දයක් දැම්මේ. ගයිස් මේ රෙකෝඩ් එකේ අවුලක්ද මන් දන්නේ නිකන් මට ලැග් වෙනවා වගේ. ඉතින් ගණන් ගන්න එපා ඉතින්. ඌ ඉතින් අපිට බැනලා යනවා. බැයින්නේ ඉතින් කොහෙද කියලා අහන්නේ. ගෑස් පේන්නේ නැති හින්දා ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අපි ගමු මේක. ෂේප් එක දැන් අර ගේන්න ඕනේ මං හිතන්නේ. මේක ගමු. ඉතින් ගණී එන්න කලින් මේ කූඩු අරගෙන යන්න ඕනේ. ටක් ගාලා යමු. ඉතින් ගයිස් ගණී නම් අමු මෝඩයා. ඒකට පොඩ්ඩක් මොලේ අඩුයි. කරන්න දෙයක් නැහැ ඉතින් එයාගේ ගුංකම. අපිට නම් වැඩන්නේ. දැන් එන්නේ මම හිතන්නේ. අන්න දැන් එනවා. අන්න සද්ද ඇහුණා. දැන් ගණී එනවා. අපි ආව පොඩ්ඩක් නිදි කරවමු. ඕපන් කරා. ගියා කාර්ය ඇතුළට. ඉතින් දැන් අපිට එනකල් ඉන්න වෙනවා. මොකද එයා නැතුව ඉතින් ගේමේ වැඩක් නැහැ නේ. ආව පොඩ්ඩක් නිදි කරන්න ඕනේ. නැත්තම් මටත් ප්‍රශ්නයක් එනවා. අපිට එළියට යන්න බෑනේ ගයි. දැන් කොහොම හරි බාන්න ඉතින් මේක ඉනගලා යන්න තමයි. රීස්ටාර්ට් දුන්නට රීස්ටාර්ට් වෙන්නේ නැහැ. තාම පොට්ටි ගමු බෑනේ. ගියා ඇතුළට අපිත් බැස්ස එළියට. අම්මා ලැග්ගිල්ලක් ගයිස්. අය කෙලින්ම ඉවරයි. හරි. දැන් එයා මැරෙයි ඉතින් කමන්නේ. එයා මැරෙනවද නැද්ද දන්නේ නැහැ. ඉතින් දැන් යන්නේ මං ගයිස් එන්ජින් පාර්ට් එක ගේන්න. ඒක තියෙන්නේ ගණී කාමරේ. ගණී කාමරේ ලාච්චුවක තමයි මට හිතෙන විදිහට තියෙන්නේ. ලාච්චුවක නේ ඉඩිය අර තියන්න පුළුවන් තැන. උන් අපිට වැටුණා ඉතින් ගණී විනාඩි 2කට ගියා කියලා. ෂොට් ගන් එකේ කෑල්ලක් මෙන්න මේ හැටි තියෙනවා මට මතකයි. මෙන්න තියෙන එන්ජින් පාර්ට් එක. ඒකට ගාලා ගමු ඕක. යන්
ඔයාලා බලන්න තේමේ මම මේ ගුණ වැඩක් කරන්නේ මටත් දැන් හිතා ගන්න බැරිුණා මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් කවන්නේ මම පල්ලයට ගම්මාවා. මට මේක එකපාරම පිස්සුවක් වගේ හැදුනා. මොකද පල්ලෙන් යන්න නැතුව කවන්නේ ඉතින් දෙමින් නැති ඩක් ගාලා වැටික් කරගන්න ඕනේ. නැත්නම් ගෙනියවම එකක්වත් කරගන්න වෙන්නේ. බානු ගාන් හරි යතුරත් හරි දැන් ඉතින් අපි යන් ගයිස් වෙපන් කීයක අරගෙන වෙපන් එක හදාගන්න. ඉතින් ගනි නෑ හිතුවේ නැතුව ඉතින් ෂුවර් නෑ අපි මෙන කල්ලිමු. දැන් ගෙනි මෙතෙන්ට එනවා නම් ඉන්න එක කවන්න පියන්. මෙතන තියෙනවා පොඩි දොරක් නැහැ. ගෙනි නෑ. අපි යමු උඩට. උඩ තමයි මේක තියෙන්නේ. ගෙනි නෑ. ටක් ගාලා ගමු. දැක්කද? ඉතින් guys දැන් අපි යම් පොඩ්ඩක් පල්ලෙහාට. ඉතින් දන්නවනේ ඉතින් වැඩේ කරන්න බෑ සද්ද බද්දත් ඇහෙනවා. මොකෙද්ද? අපි වැඩක් කරන්න ගියොත් එහෙනම් ඉතින් මොකද වෙන්නේ? ඉතින් guys අපි ගෙනිය පොඩ්ඩක් සීනරි කරමු නැත්නම් යත් එක වැඩක් කියලා ගන්න බෑ. පොඩ්ඩක් ඉන්නේ එනකල් ආවට පස්සේ අපි දෙමු කෙලින්ම දුන්නේ. අන්නිනවා. මෙතන මම නම් මෙතනින් ඉතින් ඔතන බැලුවට වැඩක් නෑ. එතනට ආවා. හරි මෝඩයි ඉතින් අපිට යකින්න වැඩක් නෑ ඉතින්. ජෙනී කියන්නේ ඉතින් ඊසි පීසි කෑල්ලක් තමයි. කෑල්ලක් නෙමෙයි ආච්චි. කෑල්ලක් කියන්න බෑ. එතකොට අර කෑලි වලටත් නිකන් අවනම්බුවක් වගේ එකක් වෙනවා. ඉතින් කෑල්ලක් කිව්වොත් ඒකිට ඉතින් අපිට දැන් මේක ඕනේ. අම්මා උගුරුකුත් අටලා ගයිස්. පල්ලෙහාට යන්න ඕනේ සෝරි. පොඩ්ඩක් ඩාන් යනවා ඩූන් වෙනවා. ඉතින් දැන් අපි යන්නේ හයි ග්‍රැනි. යනවා වැඩ නෑ. එතෙන්ට යන්න. ග්‍රැනි ඵලයක් කන්න පාල නැතුගේ. ඵල. හොල් බා. ඉතින් මෙන්න මෙතන තියෙනවා අර ගරාජ් එකකින් යන්න ඕනේ යතුරු අර උඩ කෑල්ල අරින්න. මෙන්න පෑඩ්ලොක් කී එක. ඉතින් දැන් අපි ඒක ගන්න ඕනේ. දැන් යම් පල්ලෙහාට. මෙතන ගණි යන්න ඇති. යන්න දෙන්නේ මතු වෙන්න ඇති. ඉතින් ගණි නම් ඊසි පීසි කෑල්ල මම කලින් කිව්වා වගේ අපිට යා අදාළම නැහැ. ඉතින් මේ ටික හදාගමු. ඊළඟට අපිට ඕනේ බලමු අපි හදාගත්ත ටික එන්ජින් පාර්ට් එක හරි අපිට දැන් කාර් බැටරි ගන්න යන්න වෙනවා. මොකක්ද ටික පස්සේ ස්පාර්ක් ප්ලග් එක ගන්න තියෙනවා. කාර් කී එක අරන් ඉමු ගයිස්. පිටිපස්සේ තියෙනවා බොනට් එකේ බඩුවක්. ඒකෙන් තමයි ඉතින් ස්පාර්ක් ප්ලග් එක ගන්න වෙන්නේ. ලෙමන් එකක්. ඒක වලට ගිහින් බලා ගන්න පුළුවන් මේ ෂීප් පේනවා. හැබැයි මගේ ගෙන්නක් පේනවා. මෙන්න මෙතන තියෙන්නේ ගයිස්. කමන්නේ. අපි ගෙනියමු පොඩ්ඩක් නින්දට යමු. මේ ටික නේද? තුලේ කටින් පීස් එක තිබ්බනේ. මොකද කරන්නේ? හරි අපි ගෙනියමු ගෙන්නමු. ලිප්පුවක් දැම්මා දුවලා ගියා. සරේ ගායිස් ඉතින් කාර් බැටරි ගෙනියමින් දෙපාරක් අහුණා. ඒකට ඉතින් දන්නේ නැහැ විතර තමයි තියෙනවා කියලා ඒක තැන්වල ගහුවා. ඉතින් මේක එහෙම ගහන්න බෑ. ඔයාලට ඉතින් වැඩ ඇති ටක් ගාලා ගේම් එක ගහලා ඉවර ගන්න බයින්නේ. ICU කියන්නේ අනිවාර්යෙන් ගෙනි ඇවිල්ලා ඉතින් ගෙනි එනකල් අපි උන් පොඩ්ඩක්. උඩ ඇරිනේ වෙන්නේ නැතිනේ. ගෙනි මට වෙන නමක් තිබ්බේම නැද්ද මන් දන්නේ. යක්ෂ ගෙනි කියලා තාන්න ඩීමන් ගෙනි කියලාත් හරි. ගෙනි කියලා දැන් ගෙනි නැහැ. මට
කම්මැලි දී කනරුව. මොකද යාන අපිට ඉන්න වාතයක් වෙලා ඉන්නේ. ඒ වාතය විදිහින් අයින් කරගත්තම ලේසියි. හරි එහෙනම් එනවා. මට මේක රඳ බලන්න ඕනේ. හරි. ගණී කෝ ගණී නෑ. අන්න එනවා. අඩි සද්දේ. හායි ග්‍රැනී. දැන් ඔන්න සවුන්ඩ් එකක් එනවා. ඔන්න ඉතින් ආවා. ගණී අමෝඩයා. ඒකට මොලේ නැති වුණාට ඉතින් මට කරන්න දෙයක් නැහැ. මේක ඊසි දාලා ගන්න ඉඳ පොඩ්ඩක් යසුරු නැත්තම් මම මේ විදි කාලා. ඉතින් මම මේකේ නෝමල් හાર્ඩ් ඔක්කොම ටික ඔයාලට ගෙනත් දෙනවා. ඉතින් දන්නවනේ අපි වැඩක් කරොත් එල්ලටම කරනවා ඉතින්. දැන් මෙතන තියෙනවා ගයිස් කාර් කී එක මෙන්න මේ උඩ තට්ටුවේ මෙන්න මෙතන තියෙන කාර් කී එක. දැන් අපි ඉතින් ග්‍රැනීව ගෙන්න ගන්න ඕනේ. ග්‍රැනීව ගෙන්න ගත්තා නම් ලේසි. බලමු ග්‍රැනී එනවද කියලා. ඉතින් ඔයාලා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න යන්න. ඔයාලට ඉතින් මේක ගැන මොනවා හරි දෙයක් හිතෙනවා නම් කමෙන්ට් කරලා යන්න. මොකද පළවෙනි දවස් ටිකේ ඉතින් මේ වීඩියෝ එක කරන්නේ ඒ කමෙන්ට් ටිකුණත් ඉතින් අපිට වැටෙනවා. බැන්නත් කවන්නේ මොනවා හරි කරන්න ගයිස්. නැත්තම් දුකයිනේ ඉතින්. අන්න ගණීමව දැකලා නැත්තම් කොහොම සද්දයක් ඉන්නේ නැහැ. කවන්න ගණී දැක්කට ගන්නෑ. මම දැන් පල්ලෙහා ඉන්නේ. ගණී ඉතින් ආවත් එකයි මට නාවත් එකයි. දැන් නම් ගණී එනවා. මම පින්තූර ටිකක් පට්ට ගත්තා. අපි ගණීව පොඩ්ඩක් සිහින වෙනවා. අන්න හරි. කාර් එක ඇතුළට යමු. ඉතින් ගණී එනකල් එන්න තමයි තියෙන්නේ. කතා කරන්න දේවලුත් නැහැ. ඉතින් කමන්නේ. ඉතින් ගණී එනකල් ඉතින් මොනවා හරි කතා කරන්න තිබෙයිනේ. ඉතින් ඔයාලා මීට වඩා හොඳට ගණී ගේම් එක ගහලා තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකකින් දාන්න. මොකද අපිත් ඉතින් මිනිස්සුනේ. පුළුවන් විදියට තමයි අපිත් දාන්නේ. ගණී තව ටිකකින් මං කනවා. ඒක ළඟම හිටියේ. මෙන්න තියෙන වෝටර්මෙලන් එක. ඉතින් අපි කපාගෙන ඉමු. ඊට පස්සේ ගයිස් අපිට යන්න තියෙනවා ඉතින් යටට කිව්වේ ඉතින් අපායට නම් නෙමෙයි. මකුළු ආච්චි ඉන්න තැනට. මොකද එතන තියෙනවා කා කී එක නෙමෙයි. සෝරි වැරදුනා. කාර් එකේ බෑටරිය. එළියට යන්න ඕනේ. ඉතින් ඔන්න තෙන් එහෙම එළියට යන්. කියන තැනට ගියා. මේක කපන්න ගයිස්. මේක ඇතුලේ තියෙනවා ස්පාර්ක් ප්ලග් එක. ඉතින් මේක නැතුව ඉතින් කාර් එක යනවා කියන්නේ ඉතින් බොරු වැඩක්. මෙතනිය. ගණී කියන නාම්බේ ෂුවර් නෑ මට. සද්දයක් දාන්න දැන් නැතුව ඇති මම හිතන්නේ. ගායිස් ඉතින් මම දන්න තරමින් ගණී විනාඩි 2ක් කොහම දැම්මට විනාඩි 2ක් ඉන්න නිකන් එකක් වගේ තමයි ඉන්නේ හරියටම. දැන් ඉතින් ඔච්චර ඉක්මනට එන්න විදියක් නෑ. බලමු ගණී මෙතන ඉන්නවද කියලා. නෑනේ. නෑ. අර වෙලේ ගායිස් ඉතින් ගණීව අර එහෙම සිර කරපු එක ලොකු දෙයක් නැත්තම් කනවා තව පොඩ්ඩේ. මොකද එයා වැඩි ඇතුළට ගියේ නෑ මම දුක ගානයි සද්ද දැම්මේ. දැන් අපිට ඕනේ කාර් බැටරිය. අපි යන් එකක් ගේන්න. අපි ගණීව ගෙන්නන් ඉන්නේ. දැන් ඇවිල්ලා ඇති. සද්ද ඇහුණා. ඔයාලට ඇහෙනවද දන්නෙත් නෑ හැබැයි මට ෂුවර් නෑ මේ මැප් එකේ මේ එලි කිචි පිචි ගානේවත් ඇහෙනවද කියලා හිතෙනවා මට. මොකද ඉතින් අපි ඉන්නේ නිකන් අර මොකද්ද නාගරික පරිසරයක වගේ තමයි. ඒත් ඉතින් කුරුල්ලෝ තමයි ඉතින් කෑ ගහන්නේ. උන් යවන්නත් බෑ. එක්කම අය යන්න ඕනේ නැත්තම් උන් යන්න ඕනේ. ඉතින් උන් යන්නේ නැහැ. මට යන්නත් බෑ. කවන්න එහෙම අපි වැඩේ කරගමු. දැන් අපිට කාර් බැටරි ගේන්න යන්න වෙනවා. මම මෙතෙන්ට ගෙනිව ගෙන්න ගන්න. මොකද මෙතන තියෙනවා බුක් එක. ඒ කියන්නේ අර ග්‍රෑන්ඩ්පා බේර ගන්න තියෙන බුක් එක. එතෙන්ට දැම්ම ගමන් අපිට හම් වෙනවා ස්පයිඩර් කී එක.
ඒක ඊගෙන් පුළුවන් අපිට යන්න. ගණි නෑ තව. මටත් කම්මැලි. ආගෙන. ගණි. මාව දැක්කට වැඩක් නෑ. මං ඔයාට නම් බය නෑ. මෙන්න මෙතන ගයිස් රිමෝට් එක තිබ්බනේ. නෑ ෂොට් ගන් එක කියලා. වැඩක් නෑ ෂොට් ගන් ඉතින්. ෂොට් ගන්න ඕනිද බං අපිට ගනි. මේවා කරන්න. ඉතින් අපි යමු මෙතන සද්දයක් දාමු. මෙතන ගණියව ගෙන්න ගන්න ඕනේ. ගණි යන්නේ නැතිනේ. ඊ පිටුවසින් තව දීරිකේ. ඉතින් guys අපි ගණිය පොඩ්ඩක් සීන් ඇති කරමු. නැත්තම් ගණියකින් බේරෙන්න බෑ. එහා ගෙදර පොඩි එකක් අඬනවා. ඉතින් උත් එක්කත් බෑ. ඉතින් මේ ගේම් ගාන එක කරන්න දැන් ඉතරක් කියලා වද දීලා ගියේ. ඌව බොහොම ගෙදරට පස්සේ දැන් මාව අඬනවා. කරන්න බෑ guys. ඉතින් මුන් එක්ක උනත් ගේම් එක රෙකෝඩ් කරනවා කියන්නේ අමාරු වැඩක්. අයියෝ කට වහපිය යකෝ. සිංහල තේරෙන්නේ ගේම් එක රෙකෝඩ් කරනවා කියලා. දැන් වැඩේ කියන්නේ මම ඊට පස්සේ ඩිජේ ඉස්සුවානේ. දැන් හරි. ගණී කෝ තාම ගණිය නැහැ. අන්න එනවා. සද්ද ඇහුණා. අයියෝ මේක බෑනේ guys කරන්න. මං උතෙන්ට යනවා. හරි නෑ ඉතින් දෙමෝපියෝ ඉන්නවා. ඉතින් මොකටද ඔය කරන්නේ? එක්ක උන් හැදෙන්න ඕනේ. එක්ක උන්ගේ අම්මලා හැදෙන්න ඕනේ. කමන්නේ. වැඩක් නෑ. කතා කරලා වැඩක් නෑ ඉතින්. මොකද මේ දෙකම කරන්න බෑ ඉතින්. ජානෙන්. ඉතින් ඒ වගේ ජානයක් ඔයාටත් ඇති. අම්මගෙන් හරි තාත්තෙන් හරි හම්බුනේ. ඔන්න ගණි විනාඩි 2කට ගියා කිව්වා. ඉතින් අපි මේ අවස්ථාව ප්‍රොජෙක්ට් එක වැඩි කරගමු. ඔන්න guys ඉතින් ලැග් වෙනවා දැක්කන් ලැග් චෙලි. ඔළුවත් එක්ක විකාරයක් වෙනවා. ඉතින් ඩොලර් ගත්තා. මේක ඔතෙන් දැම්මා. අන්න එක කෑ ගැහුණේ guys. දැන් ගණි ඉද්දන්නේ. ඌ කෑ ගැහුවාටත් ඇහුණාද guys? ඉතින් අපි ගන්න එක ගමු. පොඩ්ඩක් අයිනකට වෙලා යමු ගණි ඉද්දන්නේ අපි පස්සේ. ඉතින් මට මේ YouTube channel එක හදන්න අයිඩියා දුන්නේ පොඩි එකෙක් ඉන්නවා. ඌ ඉතින් අගය කරන්න ඕනේ ඌ හින්දා තමයි මේ ඔක්කොම. ඌ මායි තමයි මේ වැඩේ කරන්නේ. ගණි නෑනේ තාම. කොහෙන් ගියන්නේ? මට guys ප්‍රශ්නයක් තියෙනවා ගණි එතකොට මරනහම කොහෙන්ද ඌ එන්නේ කියලා. ඒක තාම මට හිතා ගන්න බෑ. ඉතින් දැන් මං හිතන්නේ ග්‍රෑන්ඩ්පා දාලා යන්න ඇති අතුර. ඒ ඉතින් ගණිව සිහි නැති කරන්න වෙනවා guys. ඌ මාරම වදයක් දෙන්නේ. අපි දැන් යන්නේ අඩි සපත්තුද කියලාත් මට සැකයි guys. මොකද ටක් ටක් ටොක් ටොක් ගානවා. ඌ ගෑනියෙක්ද කියලා මට සැකයි. පිරිමි කුගේ හිටියට. ග්‍රෑනි. ඒ ග්‍රෑනි නෑ. අපි ග්‍රෑනිව කියලා. හරි තව ටිකකින් හැමෙනවා. guys මේක ගන්න ඕනේ. හරි ගත්තා. දැන් ගණි එන්න ඕනේ. ටක් ගාලා වරින් ගණි උඹට තියමයි යන්න ඕනේ වැඩ තියෙනවා. මේ රෙකෝඩ් කරන එක මම ටක් ගාලා ඉවර ගන්න නැති හරියන්නේ නැහැ. මේක බෑ ඉතින් කරන්න. ගණි where are you? ඒ ගණි නැද්ද? ගණි දැන් එනවා මට අඩි 7 දෙකක් යවමු. හරි. අම්මෝ නූලෙන් අතටම වැදුනා. ඌ හිතුවේ ඇති ලේ ගන්නවා කියලා. අනිත් උගේ ලේ අර මම බොන්නද ගියපන්කෝ කාලා කන්නේ වීසි. ඉතින් මේවා පොඩි ළමයි බලනවා නම් ඉතින් ඔබ ගණන් ගන්න ඉබේ ඉතින්
නිකන් ලාවට ඉතින් කියනවනේ දැන් මොකක්ද ඕනේ අපිට ස්පයිඩර් කීයක ඕනේ. ස්පයිඩර් කී මේකේ දාලා ගෙන තමයි මේකටත් තියෙනවා. දාලා ගිහිල්ලා අපි ඕක ගත්තා. දැන් ඉතින් යන් අපි ගයිස් බැටරිය ගේන්න. බැටරිය ගේන්න යන්න වෙනවා ඉතින් මකුළු ආච්චි ඉන්න තැනට. ඒකේ පරම ඇණයක් වෙන්න යනවා. ඉතින් මම ගැහුව වෙලේ මට නම් පරම ඇණයක් වුණා. ඉතින් ඒකට ෂොට් ගන්න එකෙන් තිබ්බ තැන ඒකේ මරන්න විදියක් නැහැ. මේ ගේම හදපු එකට ගන්න ඕනේ. මොකද ඒකේ මරන්න විදියක් නැහැ. අනිත් එක ගයිස් ඒකේ කෑ කියලා බයි දෙනවා. කොයි වෙලේ හුස්ම ගිහින් මැරෙයිද කියන්නත් බෑ. හાર્ට් ඇටැක් තියෙන එකේ මේ ගේම ගහනවා නම් ඌ අනිවාර්යෙන් ඒ වෙලේම මැරෙනවා. මොකද හાર્ට් ඇටැක් හැදිලා. මොකද ඒකේ දැක්කම හાર્ට් ඇටැක් නෙමෙයි හાર્ට් ඇටැක් තියෙන එක මැරෙනවා. මෙන්න මේ සලකුණ ඕන වෙනවා ගයිස්. මෙතන ලිෆ්ට් එකක් තියෙනවා. ඒකෙන් ගිහින් තියෙනවා තෝරන්න. අපිට ඒක වැඩ නැහැ. දැන් මේ කුළුවාචි ගියා අපේ අම්මා. ගියා නේද? අපි මෙතන ඉන්නවා. මෙතන ගියාම තියෙනවා කාර් බැටරි එක. දැන් මකුළු ආච්චි ෂුවර් නැහැ. මෙන්න මෙතෙන්ට ඕනේ දෙයක් ඉතින් අපිට දැන් මකුළු ආච්චි අන්න ඇවිදින. එතෙන්ට ආවත් දන්නේ නැහැ නේ. ඉතින් මේ මකුළුවා ගියාද කියලා එළියට බැස්සලා මම කයිද කියන්න බෑ. පොඩ්ඩක් බහලා බලමු. මකුළු ආච්චි හිටියොත් ඉවරයි මම. අන්න ඉන්නවා. ඒක ගියොත් හොඳයි කොහෙට හරි. අන්න හරි ඉවරයි guys. හරි මේකට එන්න බෑ මෙතෙන්ට. අම්මෝ. දැක්කනේ ඉතින් guys ඒකේ කෑ ගහලා මේ මියුසික් එකක් දානවා. අයියෝ කන. අම්මෝ ඒක න හાર્ට් ඇටැක් තියෙන එක මැරෙනවා guys. මේක තනියෙන් ගහන ඉඳන්ම ගොඩ ඉතින් වැරදුනා. ගියාද දන්නේ නැහැ. Takkan ini kita hari gua juga ada dan lagi tapi yang guys tagala anna hari ඉතින් guys දැන් නම් ඉතින් මකුළු ආච්චිනේ මොකාවත් මම නම් බය නෑ. දැන් ඉතින් අපි බාගෙට දිනලා බාගෙනේ හොඳටම දිනලා ඉන්න මං හිතන විදියට බෙඩිකෙන් මටත් heart attack ආවද පොදු guys. මොකද මාත් බය වෙලා ඉන්නේ මොකද තනියෙන් ගහන්න ගියම. ඉතින් දැන් බය වෙන්න දෙයක් නෑ. අපි ඉතින් කාර් එක හදාගෙන ෂේප් එක. දැන් ඉතින් ගෙනියාවත් එනාවත් එකයි. කොම්පොට් ටික තියෙනවා guys. ඉතින් අපි යම් ගෙදරි මොයි ටික මම හයි කරගත්තා. ඉතින් මම මේක ගහන්න ගියේ විනාඩි 30ක් ඇතුළත කොහෙද මට ෂුවර් නෑ. මොකද රෙකෝඩ් එක මම නවත්තනවා ගහනවා ඉතින් 30කට වඩා යනවා. මොකද නවත්තන්නේ guys. ඉන්නවනේ ඉතින් වටේ පිටේ පොඩි උන් කාලා කන්නේ 70. උන් එක ගහනවා කියන්නේ ඉතින් ලොකු දෙයක්. ඒ හින්දා ඉතින් දන්නවා. ගෙදර වටේ පිට පොඩි උන් ඉන්නයි දන්නවා ඉතින්. උන්ව මේවා ගන්නත් බෑ ඉතින්. මේක මොකද බ්ලැක් කියන්නේ කොහොමද ටිකේ. මේ හරි දොර තෙල් ටැංකිය දාන්නේ. එනියවුත් මේ ගොබන් හිටියන් තෙල් ටැංකිය පිරෙනවා. මට නම් ගයි තියෙන කුජ්ජ කරනවා වගේ. ඉතින් ගමේ භාෂාවක් තමයි අපි කියනවනේ ඉතින්. ගමේ මොකද අපි මොකද? ආයෙත් ආලා. අපි මේක අරගමු. අන්න දැන් ගෙනියනවා. ගෙනියාවට ගන්නෑ guys. ඉතින් දැන් අපි ගෙදර යන්න තමයි යන්නේ. බොනට් එක වහමු. මේක නැග්ගා ස්ටාර්ට් කරා. ඉතින් guys අපි ගෙදරින් යනවා. පිටිපස්සට ගත්තා ඉස්සරහට ගත්තා. අන්න බොනට් එක කැඩ. බොනට් එක මේකද? ගත්තා පිටිපස්සට ගත්තා. අන්න කැඩුණා. ඔන්න guys ඉතින් මෙන්න මෙතන ගේම් එක ඉවර වෙන්නේ. ඉන්න අපි ගියා ඉතින් ගෙදරින් එළියට.
අනේ ඉතින් ගණිත් බලන් ඉන්නවා දුකෙන්. ඒකට දුක ඇති ඉතින් අපි ගෙදරින් ගියානේ. ඉතින් ගායිස් මේක තමයි ඉතින් එන්ඩ් එක.